මගේ නම කාංචනා. ජීවිතය කියන්නේ හරිම පුදුමාකාර දෙයක් කියලා මට හිතෙන්නේ මගේ ජීවිතේ සිද්ධ වුණ මේ අහඹ සිදුවීමත් එක්කයි. මම අද කියන්න යන්නේ මගේ මුළු ජීවිතේම උඩු යටිකුරු කරපු ඒ වගේම මගේ හිතේ තිබුණ හැඟීම් වෙනස්ම පැත්තකට හරවපු දවසක් ගැනයි. මගේ මහත්තයාගේ නම ගයාන්. අපි විවාහ වෙලා දැන් අවුරුදු 2ක් විතර වෙනවා. අපිට ඉන්නේ හරිම හොරතල් චූටි පුතෙක්. එයාට තම මාස 5යි. දරුවෙක් ලැබුණ මුල් කාලේ අම්මා කෙනෙක්ට කොච්චර කාර්යබහුලද කියලා අමුතුවෙන් කියන්න ඕන නෑනේ. මගේ මුළු දවසම ගෙවුනේ චූටි පුතාගේ වැඩත් එක්ක. ගයාන් රස්සා විදියට කළේ පුද්ගලික ආයතනයක කළමනාකරුවෙක් විදියට වැඩ කරන එක. එයා උදේ ගියාම එන්නේ රෑ වෙලා. ඉතින් දවල් වරුවේ මම ගෙදර තනියම තමයි හිටියේ. ගයාන් කියන්නේ ටිකක් සැරපරුෂ මිනිහෙක්. එයා එයාගේ යාළුවෝ වැඩි අපේ ගෙදරට එක්කගෙන එන්නේ නෑ. අපේ ගෙදරට කවුරුත් හරි එනවනම් එන්නේ ගොඩාක් කලාතුරකින්. ඒකත් ගොඩක්ම අත්‍යවශ්‍ය කාරණාවකට විතරයි. ඒ නිසා මටත් ගයාන්ගේ යාළුවෝ ගැන ලොකු දැනීමක් තිබුණේ නෑ. ඔන්න දවසක් හවස මම සුපුරුදු විදියට ගෙදර වැඩ කටයුතු කරමින් හිටියේ. හවස් අරුව නිසා මම හිටියේ පුතාට කිරි දීලා එයාව නලවන ගමන්. ගෙදරට කවුරුත් එයි කියලා බලාපොරොත්තුවක් නොතිබුණ නිසාත් දරුවට කිරි දෙන්න ලේසි වෙන්නත් එක්ක මම ඇඳගෙන හිටියේ ගොඩාක්ම සරල ඇඟට පහසු කෙටි නයිටියක්. මේක ගොඩාක් තුනී රෙද්දකින් මහපු ගෙදරට අඳින සාමාන්‍ය එකක්. එකපාරටම ගේට්ටු ඇරෙන සද්දය ඇහුණා. මම හිතේ ගයාන් සුපුරුදු විදියට වැඩ ඇවිල්ලා එන්නේ නැති කියලා. වෙනදට ගයාන් ගෙට එනකොටම මම ඉස්සරහට යනවා. එදත් මම පුතාවත් වඩාගෙන සාලේ පැත්තට ගියා. එතකොටමයි මම දැක්කේ ගයාන් තනියම නෙවෙයි ඇවිත් ඉන්නේ කියලා. ගයාන් එක්ක තවත් පිරිමි කෙනෙක් ගෙට ගොඩ වුණා. මම එකපාරටම ගැස්සුණා. මොකද මම ඇඳගෙන හිටපු ඇඳුම අමුත්තෙක් ඉස්සරහට යන්න ගැලපෙන එකක් නෙවෙයි. මගේ නයිටි දණහිසටත් වඩා කොටයි. ඒ වගේම අත් නැති එකක්. මාව දැක්ක ගම ගයාන්ගේ මූණේ පොඩි වෙනසක් වුණා. කාංචනා, මේ ඉන්නේ මගේ යාළුවෙක්. නම කසුන්. අපි දෙන්න එකට වැඩ කරන්නේ. අද පොඩි වැඩකට මෙහෙ ආවා කියලා ගයාන් කිව්වා. මම ඉක්මනට එහෙමද කියලා hina වෙලා ලැජ්ජාවෙන් වගේ ඉක්මනට කාමරයට දුවන්න හැදුවා. හැබැයි මම හැලෙනවත් එක්කම කසුන් hina වෙලා කතා කළා. නෑ නංගි, යන්න ඕන නෑ. අපි මේ පොඩි වෙලාවකට ආවේ. කෝ දෙන්නකො චුට්ටක් බබාව කියලා කසුන් කිව්වා. මට දැන් කාමරයට යන්න විදියකුත් නෑ. ගයානුත් මගේ දිහා බලාගෙන ඉන්නවා. මම හෙමින් සැරේ ඉස්සරහට ගිහින් බබාව කසුන්ගේ අතට දුන්නා. කසුන් බබාව වඩා ගත්තා. හැබැයි එයා බබා දිහා බලනවට වඩා වැඩි වෙලාවක් බැලුවේ මගේ දිහා. එයාගේ ඇස්වල තිබුණේ අමුතුම බැල්මක්. මම ඇඳගෙන හිටපු කොට නයිටිය නිසා මගේ කකුල් දෙක සහ පපුව ටික නිරාවරණය වෙලා තිබුණේ. කසන් මාව උඩ ඉඳන් පහළට ස්කෑන් කරනවා වගේ මට දැනුණා. මට පුදුම අපහසුතාවයක් දැනුනේ. මම අත් දෙක පපුව හරහා බැඳගෙන පැත්තකට වෙලා හිටියා. බබා නම් හරිම ලස්සනයි. හරියට අම්මා වගේමයි කියලා කසන් කිව්වා. එයා එහෙම කියද්දි මගේ ඇස් දිහා කෙලින්ම බලලයි කිව්වේ. ඒ බැල්ම මගේ ඇඟ හිරිවට්ටන જાතියේ එකක්. ගයාන් නම් මේ කිසි දෙයක් දැක්කේ නෑ. එයා කුස්සිය පැත්තට ගියා වතුර එකක් බොන්න. ඒ වෙලාවේ කසුන් මට තවත් ලං වෙලා කාංචනා ඇත්තටම ලස්සනයි. ගයාන් නම් හරි වාසනාවන්තයි කියලා හෙමින් කිව්වා. මම බිම බලාගත්තා. ඊට පස්සේ එයාලා තේ බීලා යන්න ගියා. ගයාන් කසුන්ව ඇල්ලවන්න එළියට ගියාම කසුන් යන ගම ආපහු හැරිලා මගේ දිහා බලාගෙන අමුතු හිනාවක් දාලා ගියා. ඊට පස්සේ දවස් 2ක් විතර ගෙවිලා ගියා. එදා ගයාන් වැඩට ගිහින් හිටියේ. මම දවල් කෑම උයමින් හිටියේ. ගෙදර බෙල් එක වැදුනා. මම ගිහින් බලද්දි ගේට්ටුව ළඟ හිටියේ කසුන්. මම පුදුම වුණා. මොකද ගයාන් ගෙදර නැති වෙලාවක කසුන් එයි කියලා මම හිතුවේ නෑ. මම ගේට්ටුව ඇරියා. කසුන් අයියේ, ගයාන් ගෙදර නෑනේ. එයා වැඩට ගියා. මම කිව්වා. මම මේ නිකන් යන ගම පොඩ්ඩක් ගොඩ වුණේ. අනික එදා මම ආපු වෙලාවේ බබාට මොකුත් ගේන්න බැරි වුණානේ. ඒකයි මේ පොඩි තෑග්ගක් අරන් ආවේ කියලා එයාගේ අතේ තිබුණ ලස්සන පාර්සල් එක මගේ අතට දුන්නා. මම ඒක ගන්න අදිමදි කළා. අපෝ මොකටද අයියේ මේවා? ඕන නෑ. මම එහෙම කිව්වා. අයියෝ නංගි, ගන්නකෝ. මේක මගේ ආසාවනේ. හැබැයි මේ ගැන ගයාන්ට කියන්න එපා. එයා කැමති නෑ මම මේ වගේ වියදම් කරනවට. ඒක නිසා මේක රහසක් විදියට තියාගන්න. කසුන් ඈක් ගාලා කීවා. මම ඒ පාර්සල් එක අරගෙන
එයාව ගේ ඇතුළට එක්කගෙන ආවා. කසන් සාලේ වාඩි වුණා. මම එයාට බොන්න මොනවා හරි ගේන්නම් කියලා කුස්සියට ගියා. මම එද්දි කසන්ගේ වටපිටාව බල හිටියා. අපි ටික වේලාවක් කතා කර හිටියා. එදා කසන් හැසිරුණේ හරිම සුහදව. එයා මගේ පවුලේ විස්තර, මගේ ආසාවන් ගැන ගොඩාක් දේවල් ඇහුවා. ගයන් එක්ක මට කතා කරන්න බැරි ගොඩාක් දේවල් කසන් එක්ක කතා කරන්න මට පුළුවන් වුණා. එයා මගේ දිහා බලන විදිය, මට කතා කරන විදිය මගේ හිතේ අමුතු හැඟීමක් ඇති කළා. ඒක වැරදි කියලා දැනම මම ඒකට ආස කළා. කසන් යන්න කලින් මම එයා දුන්න පාර්සල් එක ඇල්ල බැලුවා. ඒකේ තිබුණේ හරිම ලස්සන ටිකක් නවීන පන්නේ ගවුමක්. නංගිට මේක ලස්සනට තියෙයි. දවසක මේක ඇඳලා මට පෙන්වන්න ඕන කියලා කසන් කිව්වා. මම ලැජ්ජාවෙන් hina වුණා. එදා ඉඳන් කසන් නිතරම වගේ මගේ මතකයට එන්න ගත්තා. ගයන් එක්ක ගත කරන ඒකාකාරී ජීවිතයට වඩා කසන් එක්ක කතා කරන ඒ කෙටි වෙලාව මට ගොඩාක් වටින්න ගත්තා. මම දන්නේම නැතුව කසන් එනකම් මග බලන් ඉන්න පුරුදු වුණා. දවසක් මම හිතපු විදියටම කසන් ආයෙත් අපේ ගෙදර ආවා. එදා ගයන් ගෙදර එන්න පරක්කු වෙන දවසක්. මම කසන්ව ගෙට ගත්තා. අපි සාලේ සෝෆා එකේ වාඩි වෙලා කතා කර හිටියා. කසන් ටිකක් මට ළඟ වෙලා වාඩි වුණේ. කාංචනා අද හරිම ලස්සනයි. මම හිතන්නේ නැහැ ගයන් දන්නව ඇති කියලා. එයාට කොච්චර ලස්සන බිරිඳක්ද ඉන්නේ කියලා. කසන් මගේ මූණට එබිලා කිව්වා. මගේ හිත වේගයෙන් ගැහෙන්න ගත්තා. මමත් නිකන් හිටියේ නෑ. එයාගේ ඇස් දිහා බලාගෙන හිටියා. අනේ මන්ද අයියේ, ගයන්ට නම් මේවා ගැන ගාණක් නෑ. මම සුසුමක් හැලලා කිව්වා. අපි මෙහෙම කතා කර hina වෙවි ඉද්දි එකපාරටම ගේට්ටුව යන සද්ද ඇහුණා. මගේ පපුව හොස් ගාලා පිච්චිලා ගියා. මේ වෙලාවේ ගයන් එයි කියලා අපි කවුරුත් හිතුවේ නෑ. ගයන් ගෙට ඇතුළු වෙද්දි දැක්කේ කසන් සෝෆා එකේ මට ගොඩාක් ලං වෙලා ඉන්න විදියයි. අපි hina වෙවි හිටපු විදියයි. ගයන්ගේ මූණ රතු වුණා. මොකද යකෝ ඔබ මේ වෙලාවේ මෙහෙ කරන්නේ කියලා ගයන් කෑ ගහගෙන කසන්ගේ ඇඟට පැන්නා. මම බය වෙලා පැත්තකට පැන්නා. කසන්ට උත්තර දෙන්නවත් වෙලාවක් ලැබුණේ නැහැ. ගයන් කසන්ගේ කොලර් එකෙන් අල්ලලා ඇදලා අර මූණට දමලා ගැහුවා. ගයන් මම මේ නිකන් ආවේ. කසන් කියන්න හැදුවත් ගයන් ඇහුවේ නැහැ. නිකන් ආවේ මගේ ගෑනිත් එක්ක මොකද කරන්නේ? ඵලයන් යන්නේ එළියට කියලා ගයන් කසන්ට ගහගෙන ගිහින් එළියට තල්ලු කළා. කසන් බිම වැටුණා. කසන් අමාරුවෙන් නැගිටලා ඉක්මනට යන්න ගියා. ගයන් දොර හයියෙන් වහලා මගේ පැත්තට හැරුණා. එයාගේ ඇස්වල තිබුණේ පුදුම තරහක්. උඹ මම නැති වෙලාවේ මිනිස්සු ගෙන්නගෙන මෙතන නටනවා නේද? කියලා ගයන් මගේ කොණ්ඩෙන් අල්ලලා මා බිමට ඇදලා දැම්මා. අනේ ගයන් මම වැරද්දක් කළේ නෑ. එයා නිකන් ආවේ. මම අඬ කිව්වා. ඒත් ගයන් ඒව විශ්වාස කළේ නෑ. මම කෑ ගහලා අඬද්දි බබත් ඇහැිලා අඬන්න ගත්තා. ඒත් ගයන් නැවැත්තුවේ නෑ. එයාගේ හිතේ තිබුණ සැකේ එයාගේ මනුස්සකම නැති කරලා තිබුණා. එදා මම ගොඩාක් වේදනාවෙන් හිටියේ. ගයන් මගේ දිහා බැලුවේවත් නෑ. එයා වෙන කාමරයක නිදාගත්තේ. මට මගේ ගැනම දුක හිතුණා. වගේම ගයන් ගැන පුදුම තරහක් ආවා. මම වරදක් නොකර එයා මට මෙහෙම සැලකුවේ ඇයි කියලා මම කල්පනා කළා. පහවදා උදේ ගයන් මට වචනයක්වත් කතා නොකර මගේ මූණ දිහා බලන්නේවත් නැතුව ලෑස්ති වෙලා වැඩට ගියා. එයා ගියාට පස්සේ මම ඇදේ වාඩි වෙලා අඬ හිටියා. මගේ ඇඟ තාම රිදෙනවා. එතකොටම මට ඇහුණා කවුරු හරි දොරට තට්ටු කරනවා. මම බයෙන් ගිහින් දොර ඇරියා. එතන හිටි කසන්. එයා ගුටි කාලා අදත් එයා ඇවිත්. එයා මාව දැක්ක ගමන් පුදුම වුණා. දෙයියනේ කාංචනා ගයන් වාට ගැහුවද? කසන් ඇහුවා. මම කසන්ව දැක්කම මගේ දුක දරා ගන්න බැරි වුණා. මම කසන්ව ගේ ඇතුළට අරගෙන දොර වැහුවා. මම කසන්ගේ පපුවට හේතු වෙලා අඬන්න ගත්තා. මට සමා වෙන්න කාංචනා. මම නිසානේ ඔයාට මේ දේ වුනේ. මම හිතුවේ නෑ ගයන් මේ වගේ කෙනෙක් කියලා. කසන් කිව්වා. ඒ වෙලාවේ මගේ හිතේ ගයන් ගැන තිබුණ බය සහ ගෞරවය සම්පූර්ණයෙන්ම නැති වෙලා ගිහින් තිබුණේ. මට ඕනේ උනේ ගයන්ගෙන් පරිගන්න. මට ඕනේ උනේ මගේ හිතේ තියෙන වේදනාව නැති කරගන්න. මම තීරණය කළා ආයි කවදාවත් ආපස්සට හැරෙන්නේ නැහැ කියලා. මම කසුන් ඉස්සරහා හිටගත්තා. කසුන් බලාගෙන හිටියේ මම මොකද කරන්න කියලා. මම හෙමින් සැරේ මගේ ඕවර්කෝට් එකේ බොත්තම් එකින් එක පැන්නුවා. අන්තිම බොත්තමත් පන්නලා මම කෝට් එක උරහිසෙන් පහළට ලිස්සලා යන්න හැරියා. ඒක බිමට වැටුණා. මම කසුන් ඉස්සරහා හිටියේ මගේ තුනේ නයිටිය පිටින් විතරයි. මගේ සිවුරේ හැඩයත් නයිටිය තුලින් හොඳට පෙනුණා. කසුන් මම දිහා බැලුවේ ඇස් ලොකු කරගෙන. කාංචනා එයාට කියවුනේ එච්චරයි.